ක්‍රිස්තුතුමන් තුළ ප්‍රේමවන්ත සොයිර සොයරිනි අද අපි සමරන්නේ ශුද්ධ ජොසේ මුනිතුමන්ගේ මංගල්‍යය. අපි දන්නවා ශුද්ධ ලියවිල්ල තුලත් කිතුණු ඉතිහාසය තුලත් අපි ශුද්ධ ජොසේතුමන් ගැන කතා කරද්දී අපි කියනවා ශුද්ධ ජොසේ මුනිතුමා ධර්මිෂ්ඨ පුද්ගලයෙක් කියලා. දැන් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම කියලා කියන්නේ මොකක්ද කියලා අපි හොයාගෙන යන්නට ඕන. අපි දකිනවා අද පළමුවන කියවීම තුල අපිට අහන්නට ලැබෙනවා ආබ්‍රහම් තුමන් ගැන. ශුද්ධ වූ සභා ඉතිහාසය ගැන අපි ඉබේකම් කරලා බලද්දී අපි දකිනවා ශුද්ධ වූ ජොසේ මුනිතුමා පැවතෙන්නේ ආබ්‍රහම් තුමන්ගේ පෙළපතින්. ආබ්‍රහම් තුමාව අපි හඳුන්වනවා විශ්වාසයේ පියා කියලා. දැන් අද පළවෙනි කියවීම තුල අපිට බොහොම ලස්සනට පැහැදිලි කරනවා ආබ්‍රහම් තුමා ඇයි විශ්වාසයේ පියා කියලා කියන්නේ කියලා. ඒ කියන්නේ දැන් දෙවියන් වහන්සේට අතිශයින් විශ්වාසවන්ත වුණු ඒ වගේම දෙවියන් වහන්සේ පිළිබඳව මහ විශාල විශ්වාසයක් ගොඩනගාගත්තු පුද්ගලයෙක් තමයි ආබ්‍රහම් තුමා. දැන් ආබ්‍රහම් තුමාගේ විශ්වාසයේ පදනම් වෙන්නේ මොකටද? අද පළවෙනි කියවීම තුල අපිට පැහැදිලි කරනවා දැන් ආබ්‍රහම් තුමා තුල තිබුණේ දෙවියන් පිළිබඳව කීකරුකමක් නෙමෙයි. කීකරුකමක් තිබුණා ආබ්‍රහම් තුමන්ට දෙවියන් කෙරෙහි. නමුත් ආබ්‍රහම් තුමා දෙවියන් පිළිබඳව ගැඹුරු විශ්වාසයක් ඇති කරගන්නවා. මේක නිසා තමයි ආබ්‍රහම් විශ්වාසයේ පියා කියලා කියන්නේ. දැන් මොකද්ද මේ කීකරු වීම සහ විශ්වාසවන්ත වීම කියලා කියන්නේ? දැන් ඒක අපිට ශුද්ධ ජොසේ මුනිතුමාගේ ජීවිතය තුළ අපිට මනාව පැහැදිලි කරනවා. දැන් දෙවියන් වහන්සේගේ දූතයා ඇවිල්ලා කියනවා ඔබ විවාහ ගිවිසගෙන තියෙන මරියාවන් ගැබ් අරගෙන තියෙන්නේ ශුද්ධාත්මයන්ගේ ආනුභාවයෙන් කියලා. දැන් ශුද්ධ ජොසේ මුනිතුමාට තිබුණේ දෙවියන් පිළිබඳව මහා කීකරුකමක් පමණක් නම් මේක මේ විදිහට වෙනස් වෙනවා. ඒ කියන්නේ ශුද්ධ ජොසේ මුනිතුමා දෙවියන්ව විශ්වාස කරනවට වැඩිය දෙවියන් වහන්සේට කීකරු වෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට දෙවියන් වහන්සේ කියන දේ බොරු වෙන්නටත් පුළුවන්. නමුත් මං දෙවියන් වහන්සේ කියන දේ බොරු වුණත් දෙවියන් වහන්සේට මං අවනත වෙනවා, කීකරු වෙනවා. ඒ කියන්නේ දේවමෑණිය ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් ආනුභාවයෙන් ගැබ් අරගෙන නොතිබුණත් දෙවියන් වහන්සේ කියන්නේ බොරුවක් වුණත් මම දෙවියන් වහන්සේට තියෙන කීකරුකම නිසා ඒක පිළිගන්නවා. නමුත් ජොසේ මුනිතුමා තුල තිබුණේ එවැනි හැඟීමක් නෙමෙයි. දැන් දෙවියන් වහන්සේ කිව්වම ශුද්ධාත්මයන්ගේ ආනුභාවයෙන් තමයි ඔබ සරණ ගිවිසගෙන තිබෙන මරියාවන් ගැබ් අරගෙන තියෙන්නේ කියලා කිව්වම ජොසේ මුනිතුමා දෙවියන්ව විශ්වාස කරනවා. දෙවියන් කියන්නේ ඇත්තමයි කියලා විශ්වාස කරනවා. අන්න මේක තමයි විශ්වාසය කියලා කියන්නේ. එhmenan ශුද්ධ ජොසේ මුනිතුමා මරියාවන්ව සරණ පාවා ගන්නට තීරණය කරද්දී දෙවියන් වහන්සේ කියපු දේ හරියටම හරි කියලා විශ්වාස කරලා ඒ තුල තමයි මෙන්න මේ පියවර තබන්නේ. ගැඹුරු අභියෝගයකට මුහුණ දෙන්නේ අන්න ඒ තුලයි. එහෙමනම් ප්‍රේමවන්තයනි, ඒක නිසා තමයි ශුද්ධ ජොසේ මුනිතුමා ධර්මිෂ්ඨ කෙනෙක් කියලා කියන්නේ. ඒ තරම් ගැඹුරු විශ්වාසයක් දෙවියන් වහන්සේ තුළ තිබුණා. එහෙමනම් එවැනි ගැඹුරු විශ්වාසයකට ප්‍රේමවන්තයනි අද අපව කැඳවනවා දෙවියන් වහන්සේ. එහෙමනම් ඒ විශ්වාසය දෙවියන් තුළ තිබෙන ගැඹුරු විශ්වාසය තුළ අපේ ජීවිත ගොඩනගා ගන්නට අපි අදිටන් කරගනිමු. ඔබට ජේසුස් පිටයි.